හලෝ බොයිස්, ඔයාලා එකතු වෙලා ඉන්නේ ගේමින් නිවුස් YouTube channel එක ගැන තවත් වීඩියෝ එකකට. අද මම එළි දින්නේ හැමෝම දන්න දෙයක්. ඒ වුණාට අලුතෙන් සෙල්ලම් කරන්න ගත්ත කොල්ලන්ට සහ නොදන්න අයට දැනගන්න තමයි මේක ගෙනාවේ. අපි කොහොමද ගේම් එකේ නේම් එක චේන්ජ් කරන්න කියලා. ඔයාලා මේක දැනගන්න ඕනේ විශේෂම දෙයක් තමයි ඔයාගේ ටවුන් හෝල් එක level 5 දක්වා අප් වෙලා තියෙන්න ඕනේ. يعني ටවුන් හෝල් එකේ level 5 වලට අඩු 1 2 3 4 කට්ටියට නේම් චේන්ජ් කරන්න බෑ. අනිවාර්යෙන් level 5 දක්වා ටවුන් හෝල් එක අප්ඩේට් විය යුතුයි. හරිද? ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙතන ගේම් එකේ තියෙනවා setting icon එක. setting icon එක on වෙබ්බුවට පස්සේ ඔයාලට යටම setting එකක් එවි. ඒ setting එක ක්ලික් කරලා ඉවරලා ඊට පස්සේ උඩින් එනවා name change කියලා. ඊට පස්සේ ඔයාගේ name එක change කරන්න ඔයාලට පළවෙනියටම name එක change කරනවා නම් කිසිම ඩයමන්ඩ් ප්‍රමාණයක් ගියදන් වෙන්නේ නැහැ. හැබැයි ඔයා දෙවෙනි පාර තුන්වෙනි පාර ගියදන් කරනවා නම් name එක change කරනවා නම් ඔයාලට අනිවාර්යෙන් gems ගියදන් කරන්න ඕනේ. මට දැන් මෙතන name එක change කරන්න gem 500ක්. මම මේ දෙවෙනි පාර. පළවෙනි පාර ගේම් එක හදද්දි name එක දැම්මා. ඊට පස්සේ name එක change කරා. දැන් මේ ආයෙමත් මම name එක change කරනවා නේද? ඒකින්ද මගෙන් ඩයමන්ඩ් 500ක් ඉල්ලනවා. ඊට පස්සේ ඔයාලට මේ ඩයමන්ඩ් 500 දීලා තමයි name එක change කරන්න වෙන්නේ. අපි ඩයමන්ඩ් 500 දීලා name එක change කරමු. අපි දාමු එල්සෝ කියලා. ආයිමත් ඒක ඒ විදිහටම ගහන්න ඕනේ කන්ෆර්ම් කරන්න. නැත්තම් name එක change වෙන්නේ නැහැ. ඒ විදිහටම ගහන්න. හරි. මගේ නම හරි. ඔන්න එල්සෝ කියලා පුළුවන් name එක change කරන්න. මෙන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ තව name එකක් තිබ්බොත් මේ වගේ මේක name change කරන්න බෑ. ඒකින්ද අනිවාර්යෙන් නැති නමක් හිතාගෙන දාන්න මොකක් හරි ඉරි කැල්ලක් හරි දාන්න. ඊට පස්සේ ඔයාලට මේ අටින් පේනවා මේ confirm කියන එක capital වලින් මේ වගේම මෙන්න මෙතන type කරන්න ඕනේ. අනිවාර්යෙන් capital වලින් type කරන්න. දැන් confirm කියන එක ගිහුවට පස්සේ මෙතන okay එක කොළ පාට වෙනවා. ඒතකොට තමයි උට okay දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන okay කියන එක ක්ලික් කරගමන් ඔයාගේ name එක change වෙනවා. gem වලින් name change කරනවා නම් ඔයාගේ gem ටික නැති වෙනවා. ඊට පස්සේ බලා ගන්න හැකි මෙන්න මම දැන් දාපුනම මේ තියෙන එල්සෝ. හරිද? ඊට පස්සේ ඔයා clan එකක ඉන්නවා නම් ඔයාගේ කලින් නමයි දැන් name එක change වෙච්ච නමයි clan එකෙත් පෙන්නනවා. ඉතින් boys ඔන්න ඔක ගැන තමයි කියන්න දාවේ. වැදගත් වීඩියෝක් කියලා හිතනවා අපි. එහෙනම් ආයි දවසක හම්බ වෙනකන් ජය වේවා.